morning guys. පියන්න හදන්නේ අද අලුත් ටූර් එක. උදේට කන්න නැවතුවා මේ ෂොප් එක සුපිරි ප්ලේස් එකක ඉන්නේ We staan te filmen, even zwaaien. Hallo. hello අපි පිදුරංගල නගින ගමන් ඉන්නේ අන්දර විසිටර්ස්ලා අඩුයි ටිකක් වීකෙන්ඩ්ස් වුණාට ඉස්සරහට ගිහලා බලමු කොහොමද කියලා මම එකපාරක් නම් ආවා යාව ඉතින් අවුරුද්දකින් විතර බලන්න යකෝ දෙන්නයි නේකෝ ආවේ අපේ එකපාරට මේ වගේ හයිට් එකක් ගාවා. ඔය අර මෝඩ් එකේ හසුනන එකපාරට. අපා කමන් කසාගේ ජිප් එක නැගලා ඔය යන්න ජිප් එක. කට්ටිය පොඩ්ඩක් රෙස්ට් එකක් ගන්න ගමන් ඉන්නේ කොල්ලොන්ට මේ පොඩ්ඩක් ඇම්බියුලන්ස් එකක් යනකම් ඉන්න මග කෙනෙක්. ඔව්. නැතම දාර පෙට්ටිය අරන් ඇවිල්ලා තින්නේ. තා පොඩි දුරයි තින්නේ. ඉල්ල බලමු. තව පොඩ්ඩයි. පොබුදු අමාරු ටික ඉවරයි. තවත් අමාරු නම් කමයක් තියෙනවා. අපිට උඩට ඇවිල්ලා ඉන්නේ
පොඩ්ඩයි තියන්නේ ලොකේෂන් එකට. මෙතන තියෙනවා මේ ගුහා වගේ මේ සෙල්ලිපියක් තියෙනවා මෙතන. දැන් තමයි view එක එන්නේ මෙතනට. ඉතින් පිදුරංගල ගිරිලිපිය. මේක තියෙනවා විස්තර. මෙතන බුදු පිළිමයක් තියෙනවා, සැතපෙන බුදු පිළිමයක්. මෙතනින් පස්සේ නම් පොඩ්ඩක් යන්න ලේසි වගේ. මේක තමයි පොඩ්ඩක් අමාරු. තමයි ඉතින් මහන්සිය නෙවෙන්නේ පිදුරංගල ඇවිල්ලා. පිදුරංගල උඩට ආවම හරි. මේ view එක බලන්න තමයි හැමෝම පිදුරංගලට එන්නේ. අදහන් තියා රස්නේ මේ කොහොමද උදේට හරි හවසට හරි එන්න පුළුවන් නම් මෙතන මාර view එකක් තියෙන්නේ. විනාඩි 45ක් වගේ තමයි යන්නේ සාමාන්‍යයෙන් මේ ලෝකල්ස් වලට ටිකට් ගන්න නැහැ. ලෝකල්ස් වලට ටිකට් ගන්න නැහැ මේ ෆොරේනර්ස් වලට නම් charge කරනවා. මට ප්‍රයිස් එක මතක නැහැ. මේ සීගිරිය આવත් අනිවාර්යෙන් එන්න පිදුරංගල. ඇති පේනවා සීගිරිය පිදුරංගල මේ උඩට නැගලා පොඩ්ඩක් යන්න පුළුවන් ඇවිදගෙන. මෙදින් මේ ඔක්කොම තනිකර ගල් පොත්ත තියෙන්නේ. යාතරම් හුලන් නැහැ. හුලං කාලේට මේ ටිකක් හරිස්සෙන් ඉන්න දින්නේ මේ උලකට යනවා. කීපාර කැප්පයක් එහෙම ගියා අපි ඇවිල්ලා. දැන් බයින්න දින්නේ පල්ලයට. ගිහිල්ලා මේ සෙට් එකකින් ඉන්නවා. චැට් එකක් දාගෙන කොමුඩු ගෙඩියක් හරි දොඩම් හරි ඒ වගේ මොකක් හරි මෙතනින් එහා පැත්ත මේ පිදුරංගල මේ අපි ආවේ මේ පැත්තෙන්. දැන් ගල්පොත්ත දිගේ විදන් ගිහිල්ලා එහා පැත්ත බලන්න පුළුවන්. කොහොමද view එක? මේ වලට පේනවද දැන් මේ නිකන් අඳුරු වෙලා තියෙන සමහර තැන්වල ඒ වලාකුළු නේ වලාකුළු වල හේවණල්ලේ තියෙන මොන සීගිරිය පිදුරංගල මහින තමයි ඉන්නේ තාම පොඩ්ඩයි තියෙන්නේ මේ මෙතන මරු view එකක් තියෙනවා මේ ගල් දෙකක් මැද්දෙන් යන්න තියෙන්නේ මේ පල්ලයට ගිහින් හම්බෙමු දේශීය පානේ තැවිලි